අයිබෝවන් easy O level academy YouTube channel එකට මම නංගිලා මල්ලිලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද බුද්ධ ධර්මයේ විශේෂ part 3 වෙනි කොටසයි අරන් ඉන්න මම බලාපොරොත්තු වෙන්නේ. මේ බුද්ධ ධර්මයේ කියන විශේෂ තියෙනවා සූත්‍ර තියෙනවා. මේ සූත්‍ර බුදුරජාණන් වහන්සේ විසින් මේ සූත්‍ර දේශනා කරපු ස්ථාන තියෙනවා. හරිද? මේ සූත්‍ර දේශනා කරපු ස්ථාන තියෙනවා. දැන් මම part දෙවෙනි part එකේ කියන්නේ බුද්ධ ධර්මයේ දෙවෙනි වීඩියෝ එකේ ගෙනත් තියෙනවා සිගාල ගෘහපෘත්‍යාගේ සූත්‍රය ගැන. එතකොට සිගාල කියන සූත්‍රය සිගාල වාද සූත්‍රය හැදුනේ සිගාල කියන ගෘහපෘත්‍යාට දේශනා කරපු. දාන් ඒ වගේ සූත්‍ර තියෙනවනේ. මේ සූත්‍ර දේශනා කරපු ස්ථාන තියෙනවා. එතකොට මේ සූත්‍ර දේශනා කරපු ස්ථාන ගොඩක් වැදගත්. විභාගයට අනිවාර්යෙන් MCQ ප්‍රශ්න වලට අහන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩිීමේ සූත්‍ර සම්බන්ධව අනිවාර්යෙන් ප්‍රශ්නයක් ගොඩ නැගෙනවාමයි. සූත්‍රයක් දීලා මේක කොහෙද දේශනා කරේ? නැත්නම් ස්ථානයක් දීලා මේක මොන සූත්‍රයේද? මේ ස්ථානයේ මේ මොන සූත්‍රයේද දේශනා කරේ කියලා අහනවා. ඒකට විසඳුමක් පොතෙන් පද 4කින් අපිට සූත්‍ර 4ක් සහ ස්ථාන 4ක් මතක තියාගන්න පුළුවන් විදිහේ ලස්සන කවියක් අද මම ඔයාලට අරන් ආවා. එතකොට මේක පාඩම ගත්තොත් 10 ශ්‍රේණියේ 16 වෙනි පාඩම බුදු සිරිතයි පරිසරයයි කියන පාඩමේ තමයි මේ ටික තියෙන්නේ. එතකොට මේකේ ස්වභාවික පරිසරය සහ ධම් මණ්ඩප බවට පත්වන ස්ථාන සම්බන්ධ මාතෘකා සම්බන්ධව තමයි මේක තියෙන්නේ. බලන්න 91 පිටුව. එතකොට මේක ගොඩක් වැදගත් වෙනවා. පරිසරය කියලා කියන්නේ ඇත්තටම පරිසරය කියලා කියන්නේ මිනිස්සුන්ට ගොඩාක් වැදගත් ස්ථානයක්. පරිසරය රැකගත්තොත් අපිත් රැකෙනවා. හේතුව අපි හුස්ම ගන්නෙත් පරිසරයේ හින්දා. එතකොට ජීවයේ පැවැත්ම ජලය ලැබෙන්නේ පරිසරයෙන්. ඒ වගේ ගොඩාක් කටයුතු මේ පරිසරය සහ අපිත් එක්ක බැඳීමක් තියෙනවා. ඒ හින්දා මේ පරිසරයත් එක්ක පරිසරය ජීවි පරිසරය අජීවි පරිසරය කියලා කොටස් දෙකකට බෙදෙනවා. මේ පරිසරයත් එක්ක අපි නිතර ලෙන්ගතුව වැඩ කරොත් පරිසරයනොත් අපිට දායාද ලැබෙනවා. එහෙනම් මේ පරිසරය රැකගන්න එක සහ පරිසරයට ආදරය කරන එක මිනිස්සු විසින් කළ යුතු කටයුත්තක්. අපි බලමු දැන් මෙහෙමයි. දැන් තියෙනවා ස්ථාන ටිකක් තියෙනවා. ස්ථාන ටිකක් තියෙනවා. මම කියනවා විශාල නුවර කියලා තියෙනවා. එතකොට ඇට්ටේරියා වනය, එතකොට කලන්දක වනය, ජීවක අඹ වනය, කොහොම වන ටිකක් තියෙනවා. හරිද? මේ වනවල දේශනා කරපු සූත්‍ර මොනවද? සහ මේ දෙකම බැලන්ස් එකේ. ඒ කියන්නේ ජීවක අඹ වනේ මොකද්ද දේශනා කරේ? එතකොට කලන්දක වනේ මොකක්ද දේශනා කරපු හරියටම සූත්‍රය මතක නැති වෙන්න පුළුවන්. ඒකට විසඳුමක් තමයි අද මම අරන් ආවේ. එතකොට බලමු අපි මේ කවිය එන්නේ කොහොමද කියලා. විශාල නුවර මහසිතනාද කලන්දක මහ මුග්ගල්ලාන සිංහපා ඇක්ටේරියා වන ජීවක අඹ සාමඥ පාල. හරි ලස්සනයි. ඔන්න විශාල නුවර මහසිහනාද. විශාල නුවර මහසිහනාද. කලන්දක මහ මුග්ගල්ලාන. විශාල නුවර මහසිහනාද කලන්දක මහ මුග්ගල්ලාන. ඊට පස්සේ තියෙනවා සිංහපා ඇක්ටේරියා වන. සිංහපා ඇක්ටේරියා වන ජීවක අඹ සාමඥ පාල. කොහොමද කියනවා?
එතකොට මම මේක ඔයාලට තේරුම් කරලා දුන්නොත් විශාල නුවර වනපියසීදී තමයි මහා සිංහනාද සූත්‍රය දේශනා කරේ. විශාල නුවර වනපියසේදී. ඒකයි මේ පළවෙනි පදයෙන් කියන්නේ විශාල නුවර මහසිංහනාද. එතකොට වනාන්තරය මොකද්ද? ස්ථානය මොකද්ද? විශාල නුවර. විශාල නුවර තමයි ස්ථානය. දේශනා කරපු සූත්‍රය මහා සිංහනාද සූත්‍රය. විශාල නුවර මහසිංහනාද කියවේ ඒකයි. හරිද? විශාල නුවර කියන ස්ථානයේ තමයි මහා සිංහනාද සූත්‍රය දේශනා කරේ. ඒකයි සරල තේරුම මේකේ. ඊට පස්සේ ගත්තොත් ලේනුන්ගේ අභය භූමියක් වූ කලන්දක නිපාය නම් ස්ථානයේදී මහා මොග්ගල්ලාන සූත්‍රය දේශනා කරා. ලේනුන්ගේ අභය භූමියක් තමයි කලන්දක කියලා කියන්නේ. කලන්දක කියන ස්ථානයේ ලේනුන්ගේ අභය භූමියක්. හරිද? මේ කියන්නේ ලේනු විතරයි. ලේනුන්ගේ අභය භූමියක්. එතකොට ලේනු තමයි ගොඩක් ඉන්නේ. මේ ස්ථානය තමයි මහා මොග්ගල්ලාන සූත්‍රය දේශනා කරේ. දෙවෙනි පදයෙන් කියන්නේ ඒකයි. දෙවෙනි ස්ථානය කොටු කරන්නම් මම ස්ථානය. කලන්දක කියන ස්ථානය තමයි මහා මොග්ගල්ලාන සූත්‍රය දේශනා කරේ. ස්ථානයේ සූත්‍රය. තුන්වෙනි පදයේ ඔක වෙනස් වෙනවා. සූත්‍රය ස්ථානය. කවිය ලස්සන වෙන්නත් එපා. ඒ හින්දා දෙවෙනි පදයේදී ඔක සූත්‍රයේ ස්ථානය කියලා මාරු වෙනවා. එතකොට සිංහපා ඇක්ටේරියාවන්. ඇක්ටේරියා වනයේදී තමයි සිංහපා සූත්‍රය දේශනා කරේ. සිංහපා සූත්‍රය දේශනා කරන්නේ ඇක්ටේරියා වනයේදී. එතකොට ස්ථානය ඇක්ටේරියා වනය. ඇක්ටේරියා වනය කියන්නේ මේ වනයක් කියලා දන්නවනේ. එතකොට අනිවාර්යෙන් මේක ස්ථානය මේක සූත්‍රය කියලා ඔයාලා දන්නවා. හොඳ අවුලක් නෑ. එතකොට ජීවක අඹ සාමාන්‍ය ඵල. මේකේ කලින් විදියමයි ස්ථානය මෙතන ජීවක අඹ. එතකොට මේකේ ජීවක අඹ මේ උයනක් ඇත්තනවා. ජීවක අඹ කියන්නේ උයනක්. මේ ජීවක අඹ කියන උයනේ තමයි මේ සාමාන්‍ය ඵල කියන සූත්‍රය දේශනා කරන්නේ. ජීවක අඹ කියන උයනේ. මේ උයනේ තමයි සාමාන්‍ය ඵල කියන සූත්‍රය දේශනා කරන්නේ. එතකොට ඕම් ආය බලන්න ස්ථානයේ විශාල නුවර සූත්‍රයේ මහා සිංහනාද ස්ථානයේ කලන්දක ලේනුගේ අභය භූමියක් වුණු කලන්දක සූත්‍රයේ මහා මොග්ගල්ලාන සිංහපා ඇක්ටේරියා වන. ඒ කියන්නේ ස්ථානයේ ඇක්ටේරියා වන දේශනා කරපු සූත්‍රයේ සිංහපා ඊළඟට ජීවක අඹ කියන උයනේදී දේශනා කරනවා සාමාන්‍ය ඵල කියන සූත්‍රය. මේක ඊටම ලස්සන කවියක් පැහැදිලි වෙන්න ඕන. කවියට දාලා ඕන දැන් ආයෙ පාරක් කියොත් එහෙම විශාල නුවර මහසිංහනාද කලන්දක මහ මොග්ගල්ලාන සිංහපා ඇක්ටේරියා වන ජීවක අඹ සාමාන්‍ය පාල ස්ථාන හතරකුයි. ඒ ස්ථාන හතරේ දේශනා කරපු සූත්‍ර හතරකුයි පේලි හතරකින් පාඩම් වලට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ තනි වශයෙන් පාඩම් කරොත් 8ක් මතක තියාගන්න ඕන දෙයි. මේක පේලි හතරෙන් ඔයාලට පාඩම් හිටිනවා. ඒ හින්දා මේක ඇත්තටම සාර්ථකයි. ඔයාලා දැන් හොඳටම තේරෙනවා ඔයාලට විශාල නුවර කියන්නේ ස්ථානයක්. හරි සූත්‍රයේ මහා සිංහනාද. කලන්දක කියන්නේ ස්ථානයක්. ලේනුන්ගේ අබේ භූමිය කලන්දක කියන්නේ ස්ථානයක්. සූත්‍රයේ මහා මොග්ගල්ලාන. එතකොට ඇක්ටේරියා වන කියන හින්දා ඇක්ටේරියා වන කියන්නේ ස්ථානයක්. සිංහපා කියන්නේ සූත්‍රයක් කියලා තේරෙනවා. එතකොට ජීවක අඹ කියන්නේ උයනක්. ඒක ජීවක අඹ කියන්නේ තේරෙනවා. ජීවක අඹ උයනදී තමයි සාමාන්‍ය ඵල සූත්‍රය දේශනා කරන්නේ. පැහැදිලි. මෙච්චරයි මම අද වලත් එක්ක කතා කරන්න ආවේ. ඇත්තටම සරලයි. මම මේ පාඩමේ තව ඉස්සරහා තියෙනවා. ඒ කියන්නේ මේ පාඩමේ තියෙනවා තව වස් කාලයේ ගෙතු ස්ථානයි ඒ වස් කාලයේ දවසයි. ඒ කියන්නේ පළමු වස් කාලය ගත කරේ මේ ස්ථානේ. දෙවෙනි වස් කාලය ගත කරේ මේ ස්ථානේ. එහෙම තියෙනවා. මම ඒකත් ඔයාලට කලින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ පාඩම පොඩ්ඩක් කරුණු ගොඩක් තියෙන පාඩමක් ඇත්තටම හොඳ පාඩමක්. බුදු සිරිතයි පරිසරය කියන පාඩමේ 16 වෙනි පාඩම පොඩ්ඩක් කියවලා බලන්න. එතකොට මට තියෙනවා මේ පාඩමේ දැන් පළමු වස් කාලය ගත කරේ මේ ස්ථානේ මේක. ඒකට මම ඔයාලට කවියක් ඉදිරිපත් කරන්නම් ඒකට. ඒකයි මේකයි ගත්තාම මේ පාඩමේ ලොකුවට ආයෙ දෙයක් ගැඹුරට කතා කරන්නේ නැහැ. එච්චරයි තියෙන්නේ. පරිසරය ගැන හොඳ අවබෝධයක් ගන්න මේ පාඩම කියවලා. ඉතින් පරිසරයට ආදරය කරන්න, ලෙන්ගතු කරන්න කවදාවත් තමන් කන අයිස් පැකට් එක පවා පරිසරයට මුදා හැරලා ඉන්න එපා. මොකද ආයෙ ඒව තමන්ටම ලැබෙනවා. දැන් මේ පරිසරය ලංකාවේ පරිසරය ගැන කතා කරන්න ඕනේ නැහැ. ඉතින් දන්නවනේ. තනි කරම
නන්නත්තර වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ කටයුතු හින්දා. ඒ හින්දා මේක ඔක්කොමල එකතු වෙලා කරන්න ඕන කෙනෙක්. එක්කෙනෙක් කරා කියලා මේක හරියන්නේ නැහැ. කියලා ඔයාලගේ මයින්ඩ් එක හිතුණට ඔයා විතරක් මේ දේ පටන් ගත්තොත් එක අයිස් පැටයක් එක අයිස් පැකට් එකක් හරි අඩු වෙනවනේ. ඒ හින්දා තමන්ගෙන් පටන් ගන්න. පරිසරයට ආදරය කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් අපි යනවා. Easy O Level Academy YouTube channel එක subscribe කරලා තියන්න. වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න. ආයිබුවා.